ඔයාලට ඔයාලගේ සර්වර් එක මැනේජ් කරගන්න නැතුව සර්වර් කෝඩ් එකක් රන් කරගන්න අවශ්‍ය වෙලා තියෙද? Firebase Cloud Function තියෙන අන්න ඒ උවමනාවට විසඳුමක් විදිහට. Cloud Function සමග ලියන සියලුම කෝඩ් serverless වෙනවා. Firebase Cloud Function ලියන serverless කෝඩ් සමග Firebase Events, HTTP request වලට ඒ වගේම Firestore authentication, real time database, storage වගේ Firebase services වලට respond කරන්න ඉඩ සලස්වනවා. ඒ වගේම තමයි මේ Firebase Cloud Function වල තියෙන විශේෂම කාරණාවක් තමයි අපිට අපේ server එක configure කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ server එකේ තියෙන traffic එකත් එක්ක. Firebase Cloud Function මගින් තමන්ට ලැබෙන traffic එක අනුව auto scale කරගන්නවා. Cloud Function වල ප්‍රධාන වශයෙන් version දෙකක් තියෙනවා. ඒවා V1, V2 කියලා හඳුනනවා. V1 කියලා කියන්නේ ටිකක් පරණ මොඩල් එකක්. V2 කියලා කියන්නේ අලුත් version එකක්. පළවෙනි version එක ගත්තොත් ඒකෙදි වෙන්නේ එක instance එකකට එක request එකයි handle කරන්න පුළුවන්. ඒ නිසා අලුතෙන් එන හැම request එකකටම එක instance එක ගානේ හැදෙන්න ඕනේ. මේ විදිහට instance හැදෙන එකට අපි කියනවා cold start කියලා. version 2 වල අපිට අලුත් feature එකක් දීලා තියෙනවා. ඒ තමයි concurrency කියලා. මේකෙදි වෙන්නේ එක instance එකකට request කිහිපයක් එකවර handle කරන්න පුළුවන්. එතකොට මේ ක්‍රියාවලියේදී වැඩිපුර instance හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ cold start කියන ක්‍රියාවලිය අඩු වෙලා මෙහි performance වැඩි කරලා දෙනවා. Firebase function වල අපිට වැදගත් වෙන tool එක තමයි Firebase CLI එක. මොකද මේ Firebase CLI කියන්නේ? functions deploy කරන්න, emulator එකක් locally run කරගන්න, Firebase එක manage කරන්න, hosting deploy කරන්න වගේ වැඩවලදී අපි පාවිච්චි කරන command line tool එකක් තමයි Firebase CLI එක කියලා කියන්නේ. මේ CLI එක install කරගන්න අපිට Node.js npm අවශ්‍ය වෙනවා. මම දැන් කියලා දෙන්නම් කොහොමද CLI එක run කරගන්න කියලා. desktop එකේ හදාගත්තු folder එකක් මම මෙන්න මේ විදිහට cmd එක හරහා open කරගත්තා. open කරගෙන ඊට පස්සේ මම හදන්නේ Firebase CLI එක කොහොමද install කරන්න කියලා. මෙන්න මේ විදිහට npm install කරගන්නවා Firebase tool එක. npm install global Firebase tools. ඊට පස්සේ මේක install වෙන ටික වෙලාවක් යනවා මේ විදිහට. ඒ විදිහට ඒක install වුණාට පස්සේ අපි Firebase login වෙන්න ඕනේ. මම මෙතනදී Firebase login වෙනවා මේ command එක හරහා Firebase login කියන command එකෙන්. මේ විදිහට අපි Firebase login දුන්නාම Firebase login වෙන්න ඕනේ මොන email එක හරහාද මොන Google account එක හරහාද යන්න අපිට මෙතනදී access දෙන්න වෙනවා. මම මේ විදිහට email එක හරහා Firebase CLI එකට sign in වෙනවා. මෙතනදී මේ විදිහට email එක හරහා access දුන්න මේ CLI එකට ඊට මෙන්න මේ විදිහට log වුණාට පස්සේ අපි command එක දෙනවා npx firebase init function. Firebase මේ විදිහට initialize කරගත්තා. මම මේ Google account එකට අදාළ Firebase එකට ගිහින් මේ විදිහට Firebase project එකක් හදාගන්නවා මේ විදිහට. continue දීලා එතනදී continue දීලා accept කරලා මේ විදිහට project එක මම හදාගත්තා. ඊට පස්සේ command line එකෙන් අහනවා use an existing project or new project. මම දෙන්නේ existing project.
ඊට පස්සේ අපිට project name එක select කරන්න එනවා. මම හදලා තියෙන project name එක Softeq. මම ඒක select කරගත්තා. ඊට පස්සේ function setup වෙන්න ටික වෙලාවක් යනවා. ඒ setup වීමේදී අපෙන් අහනවා මොන language එකද cloud function එකේ යන්නේ කියලා. අපිට දීලා තියෙන TypeScript සහ JavaScript නැත්නම් Python. මම මෙතනදී recommend කරන්නේ TypeScript. ඒකට හේතුව මම JavaScript තෝරගත්තේ නැත්තේ ඇයි කියලා. JavaScript අපිට ලියන්න ලේසි වුණාට ඒ වගේම ඒක වේගවත් වුණාට type checking නොමැති හින්දා run time එකේදී errors තියෙන්න පුළුවන්. හැබැයි TypeScript වල typing check කරන නිසා කෝඩින් කරන වෙලාවෙදිම වැරදි පරීක්ෂා කරනවා. ඒ නිසා අපේ ප්‍රොජෙක්ට් එක ආරක්ෂිතයි වගේම අපිට පහසුවෙන් මේන්ටේන් කරන්න පුළුවන්. ඒ හින්දා නිසා තමයි මම රෙකමන්ඩ් කරන්නේ Firebase function වලට TypeScript භාවිතා කරන්න කියලා. ඒකේ bugs අඩුයි වගේම auto completion සහ clarity එක අපිට සපයනවා. ඊට පස්සේ dependencies install වෙනවා මේ විදිහට. ඔන්න ඔය විදිහට ප්‍රොජෙක්ට් එක ඉනිෂියලයිස් වුණා. ඊට පස්සේ මම කරන්නේ මේ ප්‍රොජෙක්ට් එක Visual Studio හරහා ඕපන් කරගන්න. මේ විදිහට අපිට ඕපන් කරගන්න පුළුවන් code.tt තියලා Visual Studio එකෙන් ඕපන් කරන්න පුළුවන්. අපි දැන් බලමු අපි හදපු මේ ප්‍රොජෙක්ට් එකේ ෆයිල් ස්ට්‍රක්චර් කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන Firebase JSON එක ප්‍රොජෙක්ට් එක මේ විදිහට තමයි මැනේජ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ Firebase ERC එක තියෙනවා. එතනින් default project name එක දීලා තියෙනවා. මෙතන වෙනම function කියලා folder එකක් තියෙනවා. ඒ folder එකේ JavaScript configuration එක තියෙනවා. package JSON තියෙනවා. එතන තමයි dependencies install වෙලා තියෙන්නේ version එක. මේ විදිහට Firebase admin එක තියෙනවා. Firebase function version එක තියෙනවා. ඒ වගේම TypeScript version එක තියෙනවා. මම මෙතන package JSON වල මේ නමට පහළින් දාගන්නවා type එක module කියලා. ඇයි මම එහෙම දාගත්තේ මේ විදිහට? මම ඒ විදිහට එහෙම දැම්මේ මම මේ ප්‍රොජෙක්ට් එක command.js නෙමෙයි use කරන්නේ ESM module එක තමයි මම මේකට use කරන්නේ. ඒ නිසායි මෙතන මම module කියලා දාගත්තේ. මෙතන SRC folder එක ඇස්සේ තියෙනවා index.ts. ඒ තමයි අපේ main file එක. මේ file එක හරහා තමයි සියලුම function export කරන්නේ. මම දැන් මේ index.ts ෆයිල් එකට මුලින්ම Firebase function import කරගන්නවා. මෙතනදී අපිට module දෙකක් use කරන්න පුළුවන්. ඒ ESM module එක සහ command.js module එක. මම දැන් මේ පාවිච්චි කරන්නේ import කියන syntax එක use කරලා ESM module එකට අනුව තමයි ඒ විදිහට මම import කළේ. අපිට පුළුවන් command.js විදිහට මෙතනදී Firebase function use කරන්න. අපි මෙතනදී පාවිච්චි කරන්නේ export කියන syntax එක. command.js දැන් වැඩිපුර පාවිච්චි වෙන්නේ නැහැ. පරණ node.js project වලට තමයි ඒක පාවිච්චි වෙන්නේ. modern JavaScript React TypeScript project වලට අපි පාවිච්චි කරන ESM module එක. ඊට පස්සේ අපිට මෙතනදී version එක ගන්න පුළුවන්. version දෙකක් තියෙනවා මම කලින් කියලා දුන්නා වගේ V1 V2 කියලා. V1 කියලා කියන්නේ පරණ module එකක්. V2 කියලා කියන්නේ අලුත් version එක. අපිට version මෙන්න මේ විදිහට import කරගන්න පුළුවන්. මම දිගටම version 2 වලින් යන්නේ. modern version එක තමයි V2 කියලා කියන්නේ. මෙතනදී මම මේ විදිහට function එකක් ලියනවා export කරන්න. hello world කියලා කියන්නේ function name එක. ඒ කියන්නේ Firebase cloud function deploy කරාම Firebase එක අඳුර ගන්න නම විදිහට තමයි මේ function name එක තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා v2 https on request. මේ තියෙන event name එක Firebase එකකින් trigger කරගන්න මේ event name එකෙන් මොකද්ද වෙන්න ඕනි කියලා මෙතනදී http request එකක් එනවා. ඒක handle කරන්නේ මේ event එක හරහා. ඊට පස්සේ තමයි function එක අපි call back කරන්නේ.
මං සිම්පල් කෝඩ් එකක් මුලින්ම මේ විදිහට දෙනවා එක්සැම්පල් එක විදිහට. මේ ෆන්ක්ෂන් ෆෝල්ඩර් එකට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා ටර්මිනල් එක ඕපන් කරගන්නවා. මෙතනදී මම කරන්නේ npm run serve කියලා දෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන මේ package.json එකෙන් serve කියන command එකට දීලා තියෙන්නේ project එක build කරලා Firebase emulator එක run කරන්නයි කියලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපි මේ විදිහට command එක දුන්නාම project එක build වෙලා Firebase emulator එක run වෙනවා. ඊට පස්සේ අපේ function එක run වෙන්නේ මේ emulator එක හරහා. පේනවා ඔයාලට port එක තියෙන්නේ 86 82. දැන් මෙතන තියෙනවා අපේ emulator එකට අදාළ URL එක. අපි මේ URL එක ක්ලික් කරාම මෙන්න මේ විදිහට Firebase emulator එක open වෙනවා. ඔයාලට පේනවා මෙතන මේ function name එක hello world කියලා ඉවිලා තියෙනවා. අපි මෙන්න මේ link එක ක්ලික් කරාම පේනවා අපි ඒ දීපු text එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට කෝඩ් එක වෙනස් කරනවා. ටිකක් අපි කම්ප්ලෙක්ස් විදිහට අපි කෝඩ් එක වෙනස් කරගමු මේ විදිහට. ෆන්ක්ෂන් වල event name එක on request. ඊට පස්සේ මම මෙතන version 2 http request එකක් විදිහට තමයි මම මේ event name එක select කරගත්තේ on request කියලා. අපි මෙතනදී දැන් ඊළඟට කරන්නේ Firebase function එක Firestore කොහොමද අපි import කරගෙන project එක කරන්නේ කියලා. මම ෆන්ක්ෂන් එකක් හදනවා user created කියලා. අපි බලමු කොහොමද මේ කෝඩ් එක හරහා Firestore එක access කරන්න කියලා. අලුත් ඔබ්ජෙක්ට් එකක් හදනවා new user කියලා. මම මෙතන console log එකේ දාන්නේ ඒ හදපු අලුත් user ගේ ඔබ්ජෙක්ට් එකට අදාළ data ටික view කරන්න. ඊට පස්සේ මම function folder එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට Firestore emulator එක මම initialize කරගන්නවා. ඊට පස්සේ අපි මෙතනදී අහනවා අපිට මොනවා emulator එක තෝරන්නේ කියලා. අපිට function emulator එකත් Firestore emulator එකත් අවශ්‍ය වෙනවා. අපි දෙකම accept දීලා yes කරනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා function emulator එක run කරන port එකත් Firestore emulator run කරන port එකත් පෙන්නනවා. ඊට පස්සේ මෙතනදී Firestore emulator එක download කරන්නද කියලා අහනවා. ඊට පස්සේ ඒක download කරාට පස්සේ අපි emulator එක run කරන්නේ npx firebase emulator start කියලා. මෙන්න මේ command එක දීලා අපි emulator එක start කරනවා. ඊට පස්සේ එනවා මෙන්න මෙතන මේ link එක අපිට ඒක ක්ලික් කරලා ඒ link එක open කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ UI එකක් එන්නේ. මේ තියෙන Firestore emulator එක. එහෙම නැතිනම් අපිට මෙන්න මේ විදිහටත් පුළුවන් Firestore emulator එක run කරගන්න. මෙතනදී මේ function folder එකට ගිහිල්ලා අපිට පුළුවන් mpn run serve කියලා දෙන්න. ඒක ඔයාලට පෙන්නනවා මෙතන Firebase emulator එක විතරයි run වෙන්නේ. ඒ නිසා අපිට මුලින්ම package.json එකට ගිහිල්ලා මෙතන serve කියන command එකට අදාළව
Firebase emulator එක විතරක් නෙමෙයි Firestore කියන emulator run කරන්න කියලා අපිට මෙන්න මෙතනදී දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනදී run dev අපි command එකක් දෙනවා npm run dev කියලා. ඒ dev කියන command එකටත් මෙන්න මේ විදිහට අපිට දෙන්න පුළුවන්. දීලා මම ආයි emulator එක මුලින් ඉඳන් start කරනවා. npm run dev කියලා තමයි දෙන්නේ මම මෙතනදී අපි කලින් දුන්නා වගේ. ඊට පස්සේ මෙතනදී Firebase emulator එකත් Firestore emulator එකත් දෙකම run වෙනවා මෙතනදී. ඔන්න ඔය වගේ ෆන්ක්ෂන් emulator එකට දාලා link එකත් Firestore link එකක් දෙනවා. ඔයාලා පේනවා මෙතන ෆන්ක්ෂන් දෙකක් view වෙලා තියෙනවා. මෙතනදී මේ විදිහට ෆන්ක්ෂන් emulator එක අපිට පෙන්නනවා initialize වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපිට Firestore emulator එක මෙන්න මේ විදිහට තියෙනවා. Firestore emulator එකේ අපිට logs බලා ගන්න පුළුවන්. මේ logs කියන ටැබ් එකට ගිහින් මෙතනදී මම collection එකක් හදා ගන්නවා. collection ID එක විදිහට මම name එක දෙනවා users කියලා. field එකට name එක අරගෙන value එක මම නමක් දෙනවා. ඊට පස්සේ මම තව field එකක් add කරගන්නවා. email කියලා දීලා ඒකට දාලා value එක add කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට collection එක හැදුවාම අපිට පුළුවන් මේ logs වලට ගිහිල්ලා බලා ගන්න අපේ ඒ create කරපු new user ගේ details name එක සහ email එක මේ විදිහට අපිට view වෙනවා. ඊට පස්සේ මේ අදාළ new user කියන object එකට අදාළ data එක අපිට console log එක හරහා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි Firebase emulator එකත් initialize වෙලා ඒ අදාළ data ටික view කරන්නේ. ඔන්න ඔය විදිහට තමයි Firebase function අපි mainly project එකේ initialize කරගන්නේ. මගේ ඉදිරි videos වලදී ඔයාලට තවදුරටත් function ගැන ඉගෙන ගන්න පුළුවන්. එතකම් මම මේ video එකෙන් අවසන් කරනවා.